YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එක විදිහට මම අද කරන්න හේතුවේ TPA 3110 කියන ස්ටීරියෝ ඇම්ප් එක ගැන. ඉතින් මේ ඇම්ප් එක දැනට වෙළඳ පොලේ ගන්න තියෙන බජට් ඇම්ප් එකක්. සාමාන්‍යයෙන් රුපියල් 450ත් 550ත් අතර මේකට අපිට වෙළඳ පොලේ ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ ඇම්ප් එක කොහොමද යූස් කරන්න කියලා බලමු. අයි අපිට මේ සවුන්ඩ් සිස්ටම් එක හදාගන්න ඕන වෙන ඒවා තමයි මේ TPA 3110 කියන ස්ටීරියෝ ඇම්ප් එක අපිට ඕන වෙනවා මේකට. මේක වොට් 60 ස්ටීරියෝ ඇම්ප් එකක්. මේකේ පින්ස් ගැන කතා කරොත් අපිට පේන්න තියෙනවා R ධන සහ R ඍණ කියලා. අනිත් පැත්තෙන් L ධන සහ L ඍණ කියලා පේන්න තියෙනවා. ඒ කියන්නේ දකුණු පැත්තේ ස්පීකරයි වම් පැත්තේ ස්පීකරයි සෙට් කරන්න තියෙන මේ පින්ස් වලට. ඊට පහලින් ඔයාලට පේනවා ග්‍රවුන්ඩ් සහ VCC කියලා තියෙනවා. අපිට එතනට වෝල්ට් 8 ඉඳන් 24 වෙනකම් වෝල්ටේජ් එක දුන්න හැකි. ඊළඟට තියෙන්නේ L එකයි මේ ග්‍රවුන්ඩ් එකයි R කියලා තියෙනවා. එතන තමයි අපිට මේ USB kit එකකින් හරි ෆෝන් එකකින් හරි audio එක දෙන්න තියෙන්නේ. ඊළඟට මම ගත්ත USB kit එකක්. මේක නම් අලුත් වර්ගයේ kit එකක්. මේකට අලුත්ෙන් එනවා මිලිමීටර් 3.5 මයික් ජැක් එකක් ගහන්න පුළුවන් විදිහට පෝට් එකකුත් එනවා. මේ USB kit එක 5V USB kit එකක්. ඔයාලා ගොඩක් අය ගද්දි 12V USB kit එකක් ගන්න බලන්න. මේකට පොඩි වයර් වගේකුත් එනවා. පොඩි රිමෝට් එකකුත් එනවා. ඊළඟට මේක හදන්න අපිට ඕන වෙනවා 78.5 රෙගුලේටරයක්. මේක 12V එක 5V කරන රෙගුලේටරයක්. ඊළඟට අපිට ඕන වෙනවා 12V female DC jack එකක්. ඊළඟට අපිට power pack එකක් ඕන වෙනවා 12V. අපි දැන් බලමු මේක කොහොමද හදාගන්න කියලා. වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට එනවා. හරි මම ඉස්සෙල්ලාම 78.5 රෙගුලේටර් එක ගන්නවා. ඔයාලට මේක කියලා දෙන්න ලේසි වෙන්නේ මම ඉමේජ් එකක් දාගත්තා. මේකේ ඉන්පුට් කියලා තියෙන්නේ 12V ධන. ග්‍රවුන්ඩ් එකේ තමයි දෙකටම සම්බන්ධ වෙන්නේ ඍණ වයර් එක. ඒතකොට අවුට්පුට් එකේ තමයි 5V ධන එන්නේ. එතකොට අපි දැන් 12V මේ වයර් එක සම්බන්ධ කරගන්න ඕන ඉන්පුට් මේකටයි ග්‍රවුන්ඩ් එකටයි. ඊළඟට USB kit එකට හම්බෙන power wire එක අරන් power wire එකේ ධන ඍණ wire දෙක ඔය හොඳට බලලා සවි කරගද්දී අර මං කලින් කිව්ව විදිහට USB kit එකේ power wire එක අරන් අරකට සම්බන්ධ කරගන්න. ඍණ එක මැද පින් එකට ධන එක මේ කෙරවල පින් එකට සම්බන්ධ කරගන්න. ආයෙ දැන් මම power wire එක සම්බන්ධ කරගත්තා. ඊළඟට ඔයාලා 12V female jack එක ගන්න. female jack එක අරන් 78.5 රෙගුලේටරේ 12V දෙන තැන තියෙන්නේ. එන්න එතනට ධන වයරක ඍණ වයරකට සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කරගත්ත වයර් එක ඇම්ප්ලිෆයර් එකේ VCC එකටයි GND එක පෝට් එකට සම්බන්ධ කරගන්නවා. VCC කියන්නේ ධන ලයින් එක, ග්‍රවුන්ඩ් එක කියන්නේ ඍණ ලයින් එක. හරි මම ඇම්ප් එකට පවර් දෙන වයර් දෙක සම්බන්ධ කරගත්තා. ඊළඟට අපි audio එක දෙන්න USB kit එකේ තියෙන audio වයර් එක සම්බන්ධ කරගන්න ඕන. රතු පාටින් දක්වලා තියෙන වයර් එක තමයි FM antenna වයර් එක. ඊළඟට තියෙන වයර් එක තමයි right වයර් එක. මෙතන තියෙන GND වයර් එක. අන්තිමටම තියෙන left වයර් එක. ඔයාලට හොඳටම හොයාගන්න පුළුවන්. USB kit එකේ ගහනම තියෙනවා ඒක. USB kit එකේ left වයර් එක amp එකේ left වයර් එකට මම සම්බන්ධ කරගන්නවා. ඊළඟට USB kit එකේ GND වයර් එක amp එකේ මැද පින් එකට සම්බන්ධ කරගන්නවා. right වයර් එක මේ amp එකේ right පින් එකට සම්බන්ධ කරගන්න. ඒ විදිහට ඔයාලා නිවැරදි ආකාරයට සම්බන්ධ කරගන්න. හරි මම audio පින් තුනම නිවැරදි ආකාරයට සම්බන්ධ කරගත්තා. ඊළඟට දැන් අපිට තියෙන්නේ මේ USB kit එකට සහ amp එකට power එක අපි දීලා බලන්න තියෙන්නේ. ඒ සඳහා මං අර 12V power pack එක use කරනවා. දැන් මම power pack එක දාලා switch එක දාගත්තම ඔයාලට පේන ඇති amp එකේ සහ USB kit එකේ ඔන්න උනා. හරි අපි ඊළඟට speaker එකක් set කරලා බලමු. මම ළඟ තිබ්බ පරණ speaker එකක්.
මම ඒක සෙට් කරලා තමයි බලන්න හදන්නේ සවුන්ඩ් එක කොහොමද කියලා. හරි මම ස්පීකර් එක නිවැරදි ආකාරයට ටැම්ප් එකට සවි කරගත්තා. දැන් අපි සවුන්ඩ් එක කොහොමද කියලා ෆෝන් එකෙන් මියුසික් එකක් දාලා බලමු. Attention audience. This is a sound check. Loud sounds ahead. Please prepare yourself. Subkick test. Checking subkick response. Feel the thump. Yogesh Shejulkar. Testing speakers. Left side only. Now, right side only. Both channels active. Stereo check complete. Bass sweep incoming. From low. හරි guys මම බලන්න හදන දැන් මේ වගේ බේස් ස්පීකර් එකක්. මම ඒක මේක හයි කරලා බලන්න කොහොමද කියලා. Welcome to the most powerful sound check ever. Hey guys, don't skip it. Just Sonics by Abhishek. හරි ඔයාලා දකින්න ඇති ඇම්ප්ලිෆයර් එකේ සවුන්ඩ් එක කොහොමද කියලා. මම ස්පීකර් දෙකක්ම යූස් කරලා පෙන්නුවේ ඔයාලට හරියටම පෙන්වන්න ඕන හින්දා. සාමාන්‍යයෙන් බේස් ස්පීකර් එක ඔය ඇම්ප්ලිෆයර් එකට හයි කරාම සාමාන්‍ය මට්ටමකට පොඩි බේස් එකක් තියෙනවා. ඒත් නෝමල් ස්පීකර් එකක් හයි කරාම බේස් එක ඇත්තෙම නැත්තරම් ඒ කියන්නේ හොඳටම බේස් එක අඩුයි. ඉතින් මේ ඇම්ප්ලිෆයර් එක ලෝ බජට් ඇම්ප්ලිෆයර් එකක් හින්දා මේ ගාන අවුලක් නෑ ඉතින්. හරි මම අදට වීඩියෝ එක අවසන් කරනවා. මම හිතනවා මගේ වීඩියෝ එක බලලා ඔයාලා යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. මම දාන අලුත්ම ඉලෙක්ට්‍රොනික වීඩියෝ ඔයාගේ ෆෝන් එකේ ගෙන්න ගන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි.